This very minute, dark forces attempt to penetrate this castle's wall. Who's the one wizard Voldemort always feared? You are the only wizard who is his equal. Dumbledore. Soon we must all face the choice between what is right and what is easy. I can't. Well, then you have chosen your side. But you know, happiness can be found even in the darkest of times. One only remembers to turn on the light. Did you love her? Not as well as I should have done. Regret is my constant companion. Do not let it become yours. ඩම්බර්ඩෝ කියන්නේ හැරි පොටර් යුනිවර්ස් එකේ ඉන්න සංකීර්ණම චරිත වලින් එකක්. අපට මුලින්ම ඩම්බර්ඩෝව හඳුන්වලා දෙන්නේ අසාමාන්‍ය හැකියාවක් තිබුණු විසර්ඩ් කෙනෙක් විදිහට. පොඩි කාලේ ඉඳන්ම එයාගේ මැජිකල් දක්ෂතා නිසා හැමෝගෙම අවධානය දිනා ගන්න ඩම්බර්ඩෝට පුළුවන් වෙනවා. වැඩිහිටියෙක් වුණාට පස්සේ ඩාර්ක් විසර්ඩ් කෙනෙක් වෙන ගැලට් ග්‍රින්ඩල්වෝල්ඩ් පරාජයටපත් කරනවා. හොග්වාර්ට්ස් වල හෙඩ් මාස්ටර් වෙනවා. ඒ වගේම වෝල්ඩමෝට් පවා බය වුණ එකම මායාකාරය විදිහට ඩම්බර්ඩෝ ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි ඩම්බර්ඩෝගේ බුද්ධියත් මායාලෝකයේ පුරාම ප්‍රසිද්ධයි. මකර රුධිරයේ භාවිතයන් 12 හොයාගත්තු එක වගේම මැජිකල් රිසර්ච් ගොඩක් පබ්ලිෂ් කරලා තිබුණා. සම්මාන සහ ගෞරව නිම කරන්න බැරි තරම් ඩම්බර්ඩෝට ලැබිලා තිබුණා. ඉතින් ගොඩක් අයගේ ඇස් වලින් බලද්දි ඩම්බර්ඩෝ කියන්නේ බලය සහ ප්‍රඥාව එකට එකතු වුණු පරිපූර්ණ මායාකාරයෙක්. යහපත්කමේ සංකේතයක්. හැබැයි ඇත්ත ඒ අඩසඳ වගේ කණ්ණාඩි වලටයි අමුතු හැසිරීම් වලටයි පිටිපස්සේ හිටියේ වර්ධකාරී හැඟීමෙන් ජීවිත කාලෙම පීඩා විඳපු මිනිසෙක්. තමන්ගේ අඳුරු අතීතයේ ජීවිත කාලෙම වරලන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ වගේම ඩම්බර්ඩෝගේ අතීතයේ ගොඩක් දේවල් පස්සේ හෙළි වුණත් තාමත් අපි හිතන තරම් එයාගේ දෑත් පිරිසිදු නැතුව ඇති කියලා සැක කරන්න පුළුවන්. ඒ නිසා තමයි අද වීඩියෝ එකෙන් අපි හොයාගන්න යන්නේ ඩම්බර්ඩෝ කවදාවත් කාටවත් දැනගන්න දෙන්න අකමැති වුණු රහස් 3ක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. පළවෙනි එක තමයි ඩම්බර්ඩෝගේ ලොකුම රහස. ඩම්බර්ඩෝගේ නංගි වෙන අරියානා ඩම්බර්ඩෝගේ ඛේදවාචකය කියන්නේ ඩම්බර්ඩෝගේ හිතට ජීවිත කාලෙම වද දුන්න දෙයක්. ඩේට් හිලර්ස් වලදී අපි දැනගන්නවා අරියානා ඩම්බර්ඩෝට වයස අවුරුදු 6දී මගල්ස්ලා කීප දෙනෙක් පහර දෙනවා කියලා. ඒ සිදුවීම අරියානා මානසිකව සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න හේතු වෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ අරියානා මැජික් යූස් කරන එක සම්පූර්ණයෙන්ම නවත්වනවා. හැබැයි ඒකෙන් එයාගේ මැජිකල් පවර්ස් භයානක විදිහට අස්ථාවර වෙන්න පටන් ගන්නවා. අවසානයේදී අරියානා ඩම්බර්ඩෝ ඔබ්ස්කියුරල් එකක් වෙනවා. එක දවසක් හැංගීම් පාලනය කරන්න බැරි වෙච්ච මොහොතක අරියානා ඩම්බර්ඩෝ නොදැනුවත්වම තමන්ගේ අම්මව මරලා දානවා. ඒ අතරේ අරියානාට පහළ දුන්න මගර්ස්ලාගෙන් පලිගත්ත නිසා එයාගේ තාත්තා ඇස්කබාන් වලට යවනවා. ඉතින් අරියානාගේ වගකීම වැටෙන්නේ එයාගේ අයියා වෙන ඇල්බස් ඩම්බර්ඩෝට. ඩම්බර්ඩෝ ආපහු ගෙදර ඇවිත් වැඩි කාලයක් යන කලින් අරියානාගේ ජීවිතය අවසන් වෙනවා. අරියානා මැරෙන වෙලාවේ එතන හිටියේ ඇල්බස් ඩම්බර්ඩෝ, ඇබර්ෆෝඩ් ඩම්බර්ඩෝ සහ ගැලට් ග්‍රින්ඩල්වෝල්ඩ්. ඇබර්ෆෝඩ් කියන විදිහට ඒ සිදුවීම උනේ මෙහෙමයි. මම මගේ වොන්ඩ් එක ඇදගත්තා. එයාත් එයාගේ වොන්ඩ් එක ඇදගත්තා. ඊට පස්සේ මගේ අයියාගේ හොඳම යාළුවා මට ක්‍රූෂියේටස් කර්ස් එක යූස් කරා. ඇල්බස් උත්සාහ කරේ ඒක නවත්තන්න. ඊට පස්සේ අපි තුන්දෙනාම ඩුවෙල් කරන්න පටන් ගත්තා. ෆ්ලෑෂින් ලයිට් සහ විශාල ශබ්ද අතරේ අරියානා සම්පූර්ණයෙන්ම පාලනය නැති තත්ත්වයකට පත් වුණා. අරියානට ඒ දේවල් දරා ගන්න බැරි වුණා. මම හිතන්නේ එයා උත්සාහ කරේ අපිට උදව් කරන්න. හැබැයි එයා කරන්න මොනවද කියලා එයාව දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම අපි තුන්දෙනාගෙන් ඒ දේ කරේ කවුද කියලා මම දන්නේ නැහැ. ඒක අපි තුන්දෙනාගෙන් ඕන කෙනෙක් වෙන්න තිබුණා. ඒත් අන්තිමට අරියානා මැරිලා ගියා. ඇත්තටම අරියානාගේ මරණයට වග කියන්න ඕන කවුද කියලා කවදාවත් හරියටම පැහැදිලි වෙන්නේ නැහැ. දශක ගණනාවකට පස්සේ හැරි මරණයෙන් පස්සේ ඩම්බර්ඩෝ හම්බෙන වෙලාවේ පවා ඩම්බර්ඩෝ පිළිගන්නවා අරියානාව මැරුණු කර්ස් එක කාස්ට් කරේ කවුද කියලා තමන් කවදාවත් හරියට දැනගෙන හිටියේ නෑ කියලා. මම ජීවිත කාලෙම බය වුණේ ඒ සත්‍යයට. අන්තිම භයානක සටනේදී මගේ නංගිව මරපු කර්ස් එක කාස්ට් කරේ අපි තුන්දෙනාගෙන් කවුද කියලා මම කවදාවත් දැනන් හිටියේ නෑ. හැබැයි ඒක මම වුණා කියන සත්‍යයට මම හැමදේටම වඩා බය වුණා.
හැබැයි මේක තවත් බොරුවක් විතරද. ඩම්බර්ඩෝ මීට කලිනුත් ගොඩක් වෙලාවට බොරු කියලා තිබුණා. විශේෂයෙන්ම හැරීට. ඒ නිසාම සමහර ෆෑන්ස්ලා අතර තියෙන අදහසක් තමයි අරියානාගේ මරණය ඇක්සිඩන්ට් එකක් නෙවෙයි කියන එක. ඩම්බර්ඩෝ කියන්නේ ගොඩක් දේවල් එකතු වුණ කෙනෙක්. අසාමාන්‍ය බුද්ධියක් තිබුණා. අනාගතයේ දකින්න පුළුවන් තරම් දූරදර්ශී කෙනෙක්. බලවත් රිසර්ච් කෙනෙක්. හැබැයි ඒ වගේම අතිශයින්ම විශාල අභිලාෂයන් තිබුණු මිනිස්සෙක්. මේ අභිලාෂයන් ජීවිතේ එක් කාලයක ඩම්බර්ඩෝ සම්පූර්ණයෙන්ම ගිල ගන්නවා. ග්‍රින්ඩවෝල්ඩ් එක්ක එකතු වෙලා ඩම්බර්ඩෝ හීනමැව්වේ අලුත් ලෝකයක් ගැන. මායාකාරයන් මගල්ස්ලව පාලනය කරන අලුත් මැජිකල් ඕඩර් එකක් ගැන. For the greater good කියන අදහස ඇතුළට ඩම්බර්ඩෝ කොච්චර ගැඹුරට වැටලා හිටියද කියන එක අපිට ලේසියෙන්ම අමතක වෙනවා. ඒ තත්ත්වය ඇතුලේ අරියානා කියන